සංඝයාට දෙමි කියන චේතනාවෙන් දන් දෙනවා නම් කියන කාරණාව තමයි මෙතන විස්තර කරන්න කියලා පැහැදිලි කරනවා. ඉති භගවතා බුද්ධ පමුකේ සංඝේ දින්න දක්ඛිනාපි ගුණ සංකාය අසංකේයාති උත්තං. භාග්‍යතුන් වහන්සේ විසින් බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දුන්න දානයේ ගුණය අසංකේයයි කියලා දේශනා කරලා තියෙනවා. ඊළඟට මෙතන සඳහන් කරනවා තවත් විශේෂ කාරණාවක්. මේ සංඝ සතු දන් දීමේදී සංඝරත්නයේ කෙරෙහි ගරු කරන්න පුළුවන් කෙනෙක් විසින් පිරිනමනවා නම් යම් දානයක් ආන් එහි ආනිසංසය ලබන්න පුළුවන්. සංඝරත්නය උදෙසා යම් කෙනෙක් දානයක් පිරිනමනවා නම් ඔහුට ප්‍රඥාව තියෙන්න ඕනේ මහා සංඝරත්නය අරමුණු කරන්න. ඒකට හේතු පින්නතුනි සඳහන් කරනවා පුද්ගල සංඥාව આવොත් පුද්ගල සංඥාව වෙන්න බෑ. සංඝ සංඥාවම තමයි තියෙන්න ඕනේ. සඳහන් කරනවා මෙය යම් කිසියෙකු විසින් සංඝගත දක්ෂිනාවක් දෙමි කියලා. යම් දායකයෙක් විසින් භික්ෂු මහසංඝයා උදෙසා සංඝ සතු කරලා දානයක් දෙනවා කියලා අදිෂ්ඨාන කරලා දාන වස්තුවක් පිළියෙල කරලා විහාරයට ගිහිල්ලා විහාරයේ ඉන්න නායක හාමුදුරන්ට මතක් කරනවා ස්වාමීනි මට සංඝරත්නය උදෙසා එක භික්ෂූන් වහන්සේ නමක් දෙන්න. හම්බුනේ මහා සංඝරත්නයයි කියන කාරණාව අරමුණු කරලා දන් දුන්නොත් විතරක් සංඝ සතු වෙනවා.